ආයුබෝවන් මම ඊට කලින් ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝවක් ගෙන ආවා වීඩියෝ දෙක තුනක්. ඉතින් හිතුවා මගේ මව් භාෂාවෙන් සිංහල භාෂාවෙනුත් වීඩියෝවක් ගෙන එන්න මේ longevity biohacking කියන දේවල් ගැන. ඒ කියන්නේ වැඩි කාලයක් ජීවත් වීම, වැඩි කාලයක් ගුණාත්මකව ජීවත් වීම කියන එක. හුඟක් වෙලාවට අපි ගොඩක් කල් ජීවත් වෙනවා කියන්නේ හිතන්නේ මේ බෙහෙත් බීලා බෙහෙත් එක්ක ජීවත් වෙනවා කියන එක. ඒකම නෙමෙයි. ගොඩක් කල් ජීවත් වෙනවා කියන්නේ හොඳ ගුණාත්මකත්වයෙන් හොඳට ශක්තිමත්ව අපේ සීයලා ආච්චිලා ගැන අපිට තියෙන කතා තියෙන ඒක. එතකොට අපි මේ දේ ගැන අලුතෙන් කතා කරනවා. ලංකාවේ ශෝෂණීය දේ තමයි ලංකාවේ ෆිට්නස් කියන දේ. වෙල්නස් කියන එක යොමු වෙලා තියෙන ජිම් එකකට ගිහලා ව්‍යායාම කිරීමට පමණයි. නමුත් ඊට වඩා දෙයක් මේ විෂයේ තියෙනවා. ඉතින් ප්‍රධානම දේ තමයි මේ ඔබට වැඩි කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නම් හොඳට ගුණාත්මකව ප්‍රධානම දේ තමයි දැන් ඔබේ ආහාර ව්‍යායාම සහ නින්ද මෙන්න මේ තුන සමානායෝජනය කරන එක ක්‍රමානුකූලව. එතකොට අපි ගත්තොත් හොඳම දේ තමයි ආහාර විදියට ගත්තොත් මම පුද්ගලිකව උපදෙස් දෙන එක තමයි මේක ගැන විවිධ වාද විවාද තියෙන බෑ. මම පුද්ගලිකව කියන්නේ ශාකමය ආහාර මූලාශ්‍ර වලට යන්න මත්ස් මාංශ වලට වඩා මම අවුරුදු 6 දී නිර්මාංශාහාරික වුණේ. ඒකෙන් මට නැති වෙච්ච දෙයක් නෑ. ලැබිච්ච ගොඩක් දේවල් තියෙනවා. මම ජාතික ශූරයා වුණා බරිසිලීමෙන්, දක්ෂතම ශිෂ්‍යයා වුණා ක්‍රීඩා විද්‍යාවට. අද වෙනකොට විවිධ තනතුරු අරනවා. ඉතින් ප්‍රශ්නයක් වෙලා නෑ. සහ එතනදී ශරීරයට ලැබෙන ගොඩක් ගුණාත්මකත්වයක් තියෙනවා. විශේෂයෙන් මොකද ඔය සතෙක් මරනකොට ඇති වෙන හෝමෝන රියැක්ෂන් එක වගේ දේවල් නැතුව. ඒක එකක්. ඉතින් අනිත් එක තමයි ව්‍යායාම කොටස. හුඟක් වෙලාට සවායු සහ ශක්තිමය, ඒ කියන්නේ ඇරොබික් සහ ඇනරොබික් ව්‍යායාම, කියන්නේ හති වැටෙන ව්‍යායාම, දුවන එක, පයින් එක, ඒ වගේ ව්‍යායාම කොටස් සහ ශක්තිමත් ව්‍යායාම, බරිසිලීම, ඇඟේ බරෙන් කරන ව්‍යායාම, ඒ වගේ මාංශ පේශි වලට වදින්නේ. අන්න ඒ වගේ ව්‍යායාම කරන එක. ඊළඟ එක තමයි නින්ද. නින්ද හුඟක් වෙලාට අපි සංස්කෘතිකමය වශයෙන් නිදියන එක කම්මැලිකමක් විදියට සලකනවා. ඒක අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවල තියෙන එක වැරදි. අපි පුළුවන් උපරිම හොඳ නින්දක් ගන්න ඕන. හොඳ කළුවර තැනක ශබ්දබද්ද නැතුව කොන්ද හොඳට කෙලින් තියලා ශරීරය හොඳට ශක්තිමත්ව නිදා ගන්න පුළුවන් විදිය. ඊළඟ එක තමයි මනස අපිට ගොඩක් ආතතිමය පීඩනයන් වලට ලක් වෙන්නේ නැතුව මනස හුඟක් කොහොමද ඒක කියන්නේ? මනස හොඳ නිදහස්ව නිින්දක් නිදා ගන්න පුළුවන් නම් ඒක අතිශය වැදගත්. ඉතින් මම කියන එක තමයි පළවෙනි විනාඩි 5 උදේ නැගිට ගමන් සහ අන්තිම විනාඩි 5 නිදියන්න කලින් පුළුවන් නම් පොඩි භාවනාවකට යොමු වෙන්න. නිදියන අන්තිම පැය භාගෙ නිද්දට කලින් පුළුවන් නම් ෆෝන් එක පැත්තක තියලා පොඩි පොතක්, ෆෝන් එක බලනවා නම් පොඩි වැදගත් දෙයක්, හරි නිදිලා හිත සතුටු වෙන දෙයක්, තවුන්ගේ ඉලක්කයකට අදාළ දෙයක් බලලා නිදා ගන්න. මේ වගේ දේවල් වලින් ඔබේ ආයුෂ වර්ධනය, ශාරීරික ගුණාත්මකත්වයේ වර්ධනය වගේ දේවල් වෙනවා. ඉතින් මේ කොටස් අපේ රටේ වැඩිය කතා කරන්නේ නැහැ. අපි කතා කරමු දිගට. අපිට පුළුවන් වෙයි අලුත් පරිච්ඡේදයක් කරබන්න ලංකාවේ යෝග්‍යතාව කියන විෂය. එහෙනම් ජය වේවා, ආය හම්බ වෙමු.